අද අලුත් ලසන් එකක්. අද shall. අපි එළියට යමුද? අපි ෆිල්ම් එකක් බලමුද? අපි නටමුද? මම ඔයාට නෝට් එකක් ලියලා දෙන්නද? මම අර දොර වහන්නද? අන්න ඒ වගේ දේවල් අපි කියන්නේ කොහොමද? shall use කරලා. කොහොමද අපි shall use කරන්නේ? මොනවටද අපි shall use කරන්නේ? shall අපි use කරන්නේ to make suggestions, to make offers. කොහොමද අපි ඒක හදාගන්නේ? shall එකට අපි subject එක දානවා. හැබැයි subject එක වෙන්න ඕනේ I හරි we හරි. ඊළඟට අපි verb එක දානවා. verb එක වෙන්න ඕනේ base form එකේ. දැන් අපි යමු examples වලට. suggestions බලමුකෝ අපි මුලින්. shall we eat? shall we eat? අපි කවුද? shall we play cricket? shall we play cricket? අපි cricket සල්ලං කරමුද? shall we start the lesson? shall we start the lesson? අපි lesson එක පටන් ගමුද? ඔන්න ඔය වගේ ඕගොල්ලෝ යෝජනා කරන දේවල් කියන්න අපිට shall use කරන්න පුළුවන්. ඊළඟට මම කිව්වා offer එකක් දෙනවා නම් අන්න ඒකට shall දාන්න පුළුවන් කියලා. ඉතින් අපි examples ටිකක් බලමුද? shall I call you later? shall I call you later? මම ඔයාට පස්සේ call එකක් දෙන්නද? shall I close the door? shall I close the door? මන් දොර වහන්නද? shall I help you? shall I help you? මම ඔයාට උදව් කරන්නද? ඔන්න ඔය වගේ දේවල් කියන්න. ඒ වගේ ඔයා offer එකක් දෙනවා නම් කාට හරි ඔයාට shall use කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ shall use කරලා sentences හදන්න.